Hi, subscribe කරන්න. යා ජානක මොන ගෑනුනාරි කොම්බුලි දොරවල්ලාරි නේ ගෑණි ජානක Hi guys, subscribe කරන්න, like කරන්න, share කරන්න. මේක මොනම්ද? අපි ජනක කොහෙටද මේ ඇවිල්ලා? මේ ජනක කියලා කියන්නේ අතරම හොඳයි වගේ හිටියට හොඳ කෙනෙක් නෙමෙයි හරිද? මෙයාගේ වැඩ කට්ටියට වද දෙන්නේ. ඔක්කොම අනිත් පැත්තට හිටලා. ඒකට මාත් එක ගයි. නෑ අපි හොම්ම පෙන්නපු මේ බිල්ඩින් එකයි අපේ සයන්ස් එකේ බිල්ඩින් එකයි. වෙනස පේනවද දන්නේ ඒක පේන්නේ නැහැ මං හිතන්නේ අයින් එන්න ඕන දකින්න. මේක බලධාරීන් දකින්න ඕනේ. අපේ බිල්ඩිම පේන්නේ නැහැ. මේක නේද මේ තියන්නේ අපේ සයන්ස් එකේ. අර කරු දැල්ටි එකම ගහලා තියෙන්නේ. ආයි ඒක මේක AI වලින් එඩිට් එකක් දාලා. මේ මල්ලි ලෑන්ඩ්ස්කේප් එකක් ගහන්න. උඩට යනවා. උඩට නගිනවා. අනේ ප්ලීස් උඩට රැඟල වැටේ. ප්ලීස් අටෙන්ඩ්. එහා පැත්තක බැම්ම තියෙනවා. අපි ඒකත් එහාට වෙන්න වීඩියෝ එකක්. අනේ ඉතින් ජනක බොරුවට අර එහෙම බලන්න කොයි පැත්ත. අර අතන ලයිට් එක මොකද්ද කියලා ඔයා දන්නවද? අර උඩින් ගුවන් යාන යද්දි මේ ආරට නෑ මෙතන දැන් ප්ලේන්ස් යද්දි ආරට රෑවෙලා අඳුර ගන්න නේ. නෑ දැන් රතු ඇරලා තියෙන්නේ ප්ලේන් එකක් ආවම නවත්තන්න ඕනේ මෙතන. අනේ ඔව් නෑ සිරාන මෙතනට මාන්න ඕනේ. නෑ මෙතන ඊට තියෙනවා. තියෙනවා. දැන් මෙහෙම ඔතන කොළ වැටුනොත් මේ කේස් එකක් නෑ ප්ලේන් වලට යන්න පුළුවන්. අනේ මේ මම මේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් ළමයි මම ඕවට රැවටුණා. ඔය කියන්නේ ජනකයි ඇත්තනේ. අර අතන දැන් රතු වැටලානේ තියෙන්නේ. අර මේකේ. දැන් රතු වැටලා කියන්නේ මම මේ ප්ලේන් එක ආවම නවත්තන්න ඕනේ නේද? ඔව් එච්චකුරු ගහලා දින උඩ. ඔව් එච්චකුරු උඩ ගහලා තියෙන්නේ. පස්සේ ඒක ගහ වැටලා යන්න ඕනේ නේද? ඔව් නෑ ඇත්තටම ඩීන් එන්නේ චොපර් එකේ. අනිත් ඔයාලා බොරු කියන්න බා. නෑ චොපර් එකේ ඉන්න නැත්නම් රතු ගහනවා. දෙන්ට නගින්න බැරි වේද? පුළුවන්. එතෙන්ද මේ යන්න කාඩ් එකක් තියෙනවා. VIP විතරයි අක්කා. VIP ඇඩ් විතරයි. මම නෑ අර එතන මේ දොරක් තියෙනවා. ජනක ඉන්නවනේ ජනකත් එක්ක කරන්න. එතන දොරක් තියෙනවා. ඒක ටච් කරන්න කාඩ් එකක් තියෙනවා. මංගල තියෙන කාඩ් එක VIP නේද? ආ මම සයන්ස් එකේ පොලිමේ ගියාට දෙන්නේ. පොලිමේ ගියාට විතරයි VIP කාඩ්ස් තියෙන්නේ. මේ ගොඩේ හරිම ගොඩේ කෙල්ලෙක් වගේ. ගොන ගොම ගෑවිලා. අනේ මේ බලන්න අපි කෙල්ලන්ට වද දෙනවා. ඔයාලා ගෑල්ලමයි මේ. මම ෆෝන් එකේ ඉතින් ගෑල්ලමයි ජනකට බැලලා කමෙන්ට්ස් දාන්න. මේ ඔයාලා දන්නවද මෙතන තියෙන තැනක් කියන්නේ? මේ මෙතන තියෙනවා කාසි දාන්න තැනක්. හරි දෙන්නෝ. කො පෙන්නන්න. මේ එතෙන්ට ගිහිල්ලා මේ ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් කරලා කාසියක් දාන්න දින් ජනක හරිද? ජනක දෙන්නෝ කාසියක් පාර්ථනා. නෑ ඇත්තටම මේ පාට් එක දෙන්නේ නෑ. මම කාසි ටිකක් කරන්නේ. එතන මේ මොකක් හරි මේ ප්‍රාර්ථනාවක් කරලා කාසියක් දාපුවාම මේ ඒක ඉෂ්ට වෙනවා. මාත් දෙක දවසක් දෙන්නේ කුඩයක් කියලා මේ ප්‍රාර්ථනා කරමු. කාසි ටික නෑ මේ දෙන්නේ එකතු කරගන්න මේ දෙන්නේ පේන්නේ නෑ මේ තියෙන්නේ යාළුවා. අනේ මට පේ ජනක පේනවනේ. ජනකට මට තරම්වත් පේන්නේ නෑ. අනේ මට පේන්නේ නෑනේ. අනේ ඔක වීඩියෝ කරලා මට පෙන්නන්න බෑද? හරි වැඩි නේද යාර පේන්නේ. මේදී ආ මේ මෙහෙමයි. මේ තියෙන්නේ කාසි. මේ බී. ඔයාට පේනට මට පේන්නේ. හරි ඔයා මෙතනින් ගිහිල්ලා ඉස්සිලා බලන්න. මට පේන්නේ මොකද්ද කිව්වේ? අර තියෙන්නේ අපේ කැම්පස් එකේ ස්විමින් pool එක ළමයි. බලා ගන්න. ඔයාලා ජප්පුර කැම්පස් එකට ආවොත් ස්විමින් pool එකට යන්න පුළුවන්. ෆ්‍රී ඇක්සස් දෙනවනේ ස්විමින් pool එක. ඔව් ඇත්තටම මේ කෝචර්ස් ලගෙන් පව ෆ්‍රී ගන්න නයි කට් කරන්නේ නෑ අතර ෆ්‍රී යුනිවර්සිටි ළමයට ගන්නවා. මේ ඔයාලා දන්නේ නැනේ මේ සීන් එක. මෙතෙන්ට ඇවිල්ලා මේ කාසියක් දාන්න දෙන්නේ හරිද? මොකක් හරි ප්‍රාර්ථනාවක් කරලා කාසියක් දාපුවම ඒක ඉෂ්ට වෙනවා කියලා තමයි කියන්නේ. ඒක හැබැයි පටන් අරගෙන දැන් කට්ටිය කීප දෙනෙක් තාම පටන් අරන් ට්‍රෙන්ඩ් එක යන ගමන් හැබැයි උත්තර කාසි ගොඩාක් දැම්මොත් ඒකේ බරට වැටේ. ඔව් ඊට පස්සේ අපි දැන් කාසි ටික එකතු කරගන්න දෙනවා. මික්සර් කොන්ක්‍රීට් දාලා හදලා තියෙන මේක. ඒ තමයි. මොලේ උඩ වාලේ.
දැන් ජනකට තරහ ගිහිල්ලා ඉන්නේ. ජනකට තරහ ගිහිල්ලා ඉන්නේ. ජනකට හරියට තරහ යනවා. පොඩ්ඩක් වචන හරි දෙන්න බෑ. ඒ වගේ නෙමෙයි අපි උදේ ආයේ බන් හින්නා වෙලා ඉන්නවා. කොයි ඉනා? තරහ යන්නේ නැහැ. තරහ යන්නේ නැහැ. ඉතින් හිනා වෙලා ඉන්නවා. ඇත්තට මෙතෙන්න මුළු මේ කොළඹම පේන හැබැයි කොළඹ මේකට පේන්නේ. බස් එකල කසි. මොකද්ද? ඔව්. පර්ස් එකද? පර්ස් එක විසි කරන්න දැන්. රෑට මොහොරම ලක්. මේ දවල් නේද? අනේ ඔය වීඩියෝ කරන්න එපා ඇත්තයි. මට ඕනේ මං කරන්නේ ඒ වාට ඕනේ මං කරන්නේ. ඔයාට නෙමෙයි මං කවුද ඔයාට කිව්වේ? මං කවුද ඔයාට කිව්වේ? ජනක දැන් යන්නේ මෙතන ජනක හරිම මහා ගහන්න. දැන් ජනක මෙතන ලස්සන වීඩියෝ එකක් ගන්න හදන්නේ. ජනක ඉතින් ලස්සන වීඩියෝ එකක් ගන්න හදන ඉතින් එයා කොච්චර වදදින කෙනෙක් වුණත් ඉතින් වීඩියෝග්‍රැෆර් කෙනෙක් විදියට නම් කො බාන්ද අපි හරි අපි ඒ කියලා දාමු. ඔව් අපි ඒ ගැන ඔයාලට දැන් මොනවද හිතෙන්නේ මේ ඔයාලට දැන් මොනවද ජනක ගැන හිතෙන්නේ? ඔයාලට ජපුර මතක් වෙනවද අයියේ? උඩු අපෝ මතක් වෙන සෑහෙන මතක් වෙනවා. ඔයාට මේ ජනක උසයිද රතනෙන් පේන්න උඩ බලන්න තරම්. ජනක උඹට මේ පේනවද කියලා මේ නුගටෙන් බිරු. ජනකෝ කොටයිලු. එයා මෙච්චරක් විතර යකිස්ස. මොකක්ද අයියේ? අවුලන්නේ උඩි පේනවා අයියේ. මේ අයියේ ලස්සන වෙලා. ඇත්තට ඔයා දැන්නම් මේ ඒ වල ලස්සන. දැන්නනේ අමුතු මේ ලුක්යක් සංදීපේ නැති හින්දාද ඔය? ඔය තියෝ ඉන්න නෑ ඉන්නව ලස්සන වෙලා නෑ. පොඩේ තීරුම් ගන්න. හැබැයි ඒකෙත් ඇත්තක් තියනවා නේද? මං හින්දා මොන හරි එකක් අපි හිතමු. මේ කමුද ගිහිල්ලා. ඔන්න ඉතින් ජනකගේ වැඩේ කන්නේ එකම තමා ළමයි වල් තේරෙනවා ඉතින් මම බොරු නෙවෙයි නෑ මේ ජනකගේ බර්ත්ඩේ එකට මෙතන ඩීජේ එකක් ගහනවා කිය. අන්න අතන අර මෙතන තමයි මේ ඩීජේ එක ගහන්නේ. ඊට පස්සේ මෙතන තමයි නටන්නේ. VIP areas ටික මේ මෙතන. මේ තියෙන VIP area. එතන කැතයි. නෑ එතන තමයි VIP. ළමයි වල දන්නවද ඇයි මෙතන මෙහෙම හිලක් මේ මේක හැදලා තියෙන්නේ කියලා? බොරු කියලා සංදීපනේ. නෑ මේ ජනක අයියා උදේ අයියා එකතු වෙලා මේ මෙතන යාලා පොළව හාරලා. බලන්න ඉතින් බලන්න කැත ගන්න තියෙන තරම්. අපි බොරු කියනවා. අපි නෙමෙයි අපි නේ ඔයාලා බොරු කියන්නේ. ඔයාලට බොරු කියන්නේ. මේ ගස් මොනවද කියලා දන්නවද? මේ අර පේර නේද? ජෑම් පේරනේ. නෑ මේ ටොපි සියමලා ටොපි. නෑ සිරා මේ සියමලා ටොපි නේද මම මේ ගස්? ඔව්. අනේ ජනකෝ කියනවා කියන්නේ බොරුවක්ම තමයි. මේ ඔබ දැන සිල්ලාරකට. ඔව් අයියා. අද හතර තියෙන සිල්ලාරකද? ඒකට එනවා මේ සමනලි එනවා. හවුද? ඇයි අර සමනලි අන්න අනික දන්නගත්තා අද මෙයන මිහිරන්න එනවා. ඔව් ඔයා හිටියත් ඇති මං අද මිහිරන්න එනවා කියන්නේ. ඇත්තටම මිහිරන්න එනවා. මිහිරන්න එනවා කවුද මේ බීනස් එනවා. වීනස් එනවා. BNS නේද? මට දැනෙන්නේ මට වැඩ තියෙනවානේ. පුෂ් කියන්නේ. පුල් කියන්නේ නැති. දැන් අපි මේ BOC බැංකුවට ඇවිල්ලා ඉන්නේ මේ මෙතන මැනේජර් මහත්තයා ඉන්නවා. අපිට කිව්වනේ DOC එක ප්‍රොමෝට් කරන්න එපා. උනේ BOC එකේ මේ පේමන්ට් එක දාලා නැහැ නේ. මේ මෙයා නටන කොට ගන්න කියලා කියන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මොකද ජපුර එක්ස්පෝ එකත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා තියෙන්නේ මේ. ඔන්න මොකද්ද කියන්න තියෙන්නේ මේ ජපුර එක්ස්පෝ එක ගැන? ජපුර එක්ස්පෝ එන සෙල්ෆි ගාලා. එන්න ඔක තරගෙයි. ඔය මාව පෙන්නේ නැහැ. මොකටද? ඔව් කොටයි. ඔයාට දාන උසයි නෝ. අස්සන සෙල්ෆි එක මගේ කයි කහන්න යන්නේ.
ඉතින් අපි දැන් අද මෙතෙන්ට ආවේ ජනක වද දෙන්න ගත්තා. අතන යාට ඉන්න බෑ මදුරුව කනවා කියලා. මොකද මේ යාට තමයි. ඊයා ජනක මොන ගෑනුනාරි කොහොමද දොරවල්ලාරි නේ ගෑණි ජනක මට ඉන්න බැරුව දරා ගන්න බැරුව මම යනවා මොකද ජනක මට අද දෙනවා හරිද හැබැයි ජනක ඒ වගේ මූණක් නම් ජනකේ නෑ අනේ නේ හරිද ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම ජනකට බැනලා කමෙන්ට්ස් එකක් දාන්න ඕනේ මොකද නෑ හැදෙන්නේ නැහැ ඉතින් අනිවාර්යයෙන්ම මේක බලලා ගෑල් ළමයි මට උදව්වක් විදියට ජනකට බැනලා කමෙන්ට්ස් දාන්න ඔගොල්ලන්ට තේරෙන්නේ නැති මේ ළමයි දැක්කම කොච්චර වගේ අර මානසික පීඩනකින් ඉන්නවද ඒ වගේ දේවල් එතකොට මේ අර ඔගොල්ලෝ ගණන් ගන්න එපා ඒ වගේ දේවල් මේ ළමයි ඈ කො තියන කම් තේරෙනවා නේද තේරෙගියම ඔක්කොම ආවා ජනක ඔයා ඒ වෙලෙ මෙතන දොර ඇරියා නේද ජනක ඔයා මෙතන වෙලෙ දොර එන්නේ තර එනේ අර අධික්‍රියාශීලී බව අනේ නෑ දෙන්නම් අර අපේ තියෙන ස්ටුඩන්ට් කියා අර මේ මෙන්ටලි ඩවුන් වෙච්ච ළමයින්ට කරන ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒකේ එක ළමෙක් තමයි මේ සංදීපණී කියන්නේ. මේ තාම දුල්රාන්ගේ කටහඬවත් අහලා තියෙද කියන්න වලහන්න කොච්චර අහිංස ළමයි දුර්ගාගේ කටහඬ අපිවත් තාම අහලා නැහැ මොන් කියන්නේ බයි විතර බොරු වලින්. නේ මේ අයියෝ මොන හරි කියන්න මේ උඹලා බලය අයියෝ නේ මට බයිනවා දාගෙන මෙතන වා කරන්න උඹේ නැද්ද අනේ මාත් එන්නේ මේ අතේ විල්ට් එක බයි කියන්නේ. ඔයා බහින්න ලිෆ්ට් එකේ මං යන්නේ මෙන්න මෙහෙට වරෙන් ඔක වෙන්නේ. ඔව්